හායි ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. අපි දෙන්න අද චුට්ටක් එළියට ආවා. අපි දෙන්න ආවේ බර්ගර් කන්න. ස්ට්‍රීට් බර්ගර් වලට තමයි අද ආවේ. අපි දෙන්න එද්දි 6:00 වගේ වුණා. දැන් ඉතින් මේ ඕඩර් එක දාලා චුට්ටක් වෙලා හිටියා විනාඩි 20ක් වගේ. ඕඩර් එක එනකන් එතකන් ඉතින් අපි දෙන්න පොඩි චැට් එකක් දාගෙන හිටියා. ඕඩර් එක ආවා මුලින්ම හැබැයි ආවේ චොකලට් මිල්ක් ෂේක් එක විතරයි. අපි දෙන්න ඕඩර් කරේ මිල්ක් ෂේක් එකයි බර්ගර් දෙකයි චිකන් ෆ්‍රයි එකකුයි. බලන්නකෝ ඉතින් වෙච්ච දේ. හැබැයි ඉතින් මට ඒක ඔයාලට පෙන්වන්න අමතක වුණා. මගේ අතේ අර සෝස් ටික ඔක්කොම ගෑවුණා. හැබැයි ඉතින් එහෙමයි කියලා මම ඒක නොකා හිටියේ නෑ. කොහොම හරි ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඒක අවා ගත්තා. දැක්කා නේද චුට්ටක් ලාවට. පේනවා නේද ඉතින් අපි දෙන්න තරගෙට වගේ කාගෙන යන විදිය. මොනා කරන්නත් ඉතින් කාලා බීලා ඉන්න එපැයි. මේක නම් මාරම රහයි. අපි දෙන්න මෙතනට ගියොත් අනිවාර්යෙන් මේක කනවා. ඒ තරම් මේක රහයි. ඊට පස්සේ මේක කකා ඉද්දි විනාඩි 10කට විතර පස්සේ අපේ බර්ගර් දෙක ආවා. ඔන්න ඉතින් බර්ගර් දෙකත් ආවා. බලන්නකො ඉතින් මේ දෙකේ ලස්සන. බර්ගර් එකේ තියෙන ඔක්කොම අයින් කරනවා මම නම්. අයින් කළා චිකන් කෑල්ල විතරයි තියෙන්නේ. චිකන් කෑල්ලයි චීස් කෑල්ලයි විතරයි තියෙන්නේ. මම බර්ගර් එකේ තියෙන සලාද කොළ ඔක්කොම අයින් කරලා මම කන්න ලෑස්ති වෙනකොට ආරයා බර්ගර් එකෙන් බාගෙකුත් කාලා ඉවරයි. දැන් ඉතින් මට මේ බර්ගර් එක කාලා මහන්සි. අත් දෙකත් රිදෙනවා. ඉතින් අරයා දැන් කවුනයා කාලා ඉවරයි. ඔච්චරයි මම කෑවේ. ඔතනින් පස්සේ නම් මම කෑවේ නෑ. අපි දෙන්නටම දැන් කාලා වැඩි වෙලා හොඳටම අමාරුවෙන් ඉන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අර අන්තිම චොකලට් මිල්ක් ෂේක් ටික ඉතුරු කරන්න බෑනේ. ඒක හින්දා ඉතින් බිව්වා. අපි නංගිලටත් එතනින්ම කෑම ගත්තා. නංගිලට බර්ගර්ත් අරගෙන අපි එහෙම ආවා සිල්වර් ස්පූන් එකට අම්මටයි තාත්තටයි කෑම ගන්න. බලන්නකො ඉතින් මේ පොඩි එක්කිනා බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මම වීඩියෝ කරන නිසාද කොහෙද. ටිකක් සෙනග හිටියා. ඒකින්ද ඉතින් පොලිමේ ගිහලා තමයි කෑමක් ගන්න ඕනේ. විනාඩි 15ක් 20ක් විතර ගියා අපි කෑමක් ගන්න. දැන් ඉතින් මේ කෑම අරන් ගෙදර යන ගමන් එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බැලුවට thank you. මාව subscribe කරන්න. bye. සතුටින් පරිස්සමෙන් ඉන්න.